ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාව. අද අපි බලමු ඉන්ධන බලපත්‍රය කොහොමද හදන්නේ කියලා. මේ තියෙන ඉන්ධන ලබන විදිය සතියට බස් රථ මොටර රථ වලට අපි බලමු එහෙනම් කොහොමද මේක QR එක හදාගන්නේ කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් තමයි ගිහිල්ලා හදන්න ඕනේ. අපි දැන් බලමු. හොඳයි අපි දැන් fuelpass.government.lk එකට හරි අපි මෙතනදී බලමු ඉස්සලා මොනවද පුරවන්න ඕනේ මොනවද කොන්දේසි සහ මොනවද රජයේ කොන්දේසි කියලා මේ fuel pass QR එක හදද්දී මෙතනදී දාලා තියෙනවා ලියාපදිංචි වීමට පෙර සකස බැලිය යුතු කරුණු කියලා. එතකොට මෙතනදී ඔබේ මෝටර රථයේ වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය ඇති පරිදිම ඉංග්‍රීසි කැපිටල් හා සිම්පල් අකුරු ලෙසින්ම සඳහන් කරමින් චැසි අංක ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඒ වගේම ශ්‍රී සමග ඇති වාහන අංක ඇතුළත් කිරීමේදී ඉලක්කම් පමණක් අදාළ කොටුව ඇතුළත් කරන්න කියලා දාලා තිනවා. මේ තියෙන උදාහරණයේ විදිහට තමයි කරන්න ඕනේ. ඊළඟට වාහන වර්ගය තෝරා ගැනීමේදී මෝටර රථ වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයේ දක්වා ඇති වර්ගීකරණයම පමණක් අදාළ කරගන්න කියලා මෙහෙම ලිස්ට් එකක් දීලා තියෙනවා. ඊළඟට තියෙනවා එක් වාහනයක් සහ එක් මොබයිල් අංකයකට එක ජාතික හැඳුනු පතක් හරි ගමන් බලපත්‍ර අංකයක් පමණක් වළංගු වෙනවා කියලා. ඊළඟට තියෙනවා ලියාපදිංචි වීමේදී ලබා දෙන ජාතික හැඳුනුම්පත් අංකයේ නම ලිපිනය මෝටර වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය ඇතුළත් තොරතුරු සමාන වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ සමහරලාට පොත ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන නැති වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒක පොතේ නම වෙනයි identity ඒව වෙනස් කියලා එහෙම ගැටලුවක් නැහැ මේක හදද්දී. එතකොට සමාගම සහ රජයේ වාහන යතුරු පැති ලියාපදිංචි කළ හැක්කේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකයක් යටතේ එවැනි එක වාහනයක් සඳහා පමණයි කියලා තියෙනවා. ඒ වගේම එක් අංකයක් යටතේ එවැනි වාහන කිහිපයක් ලියාපදිංචි කරන්න පුළුවන් කියලා මෙහෙම අනුගමනය කරන්න ක්‍රම ටිකක් දීලා තිනවා. වෙන් කරනු ලබන ඉන්ධන ලීටර් ප්‍රමාණය වාහනේ වර්ගය අනුව වෙනස් වෙනවා කියලා දාලා තිනවා. මම ඊළඟට පෙන්නන්නම් ඒ ලයිස්තුව කොහොමද සතියට ලොරි වලට ලීටර් 200යි සතියට බස් වලට ලීටර් 60යි අන්න ඒ විදිහට තියෙනවා. එමාගේ තීරණය කරනු ලබන්නේ ජාතික විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ විසින් කියලා දාලා තියෙනවා. ඒතර ලියාපදිංචි සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඔයගලන්ට මේ 19 අංකයට කතා කරලා අහන්න පුළුවන්. ඊළඟ මෙතනදී ඔයගලන්ට භාෂාව උඩින් තෝරගන්න පුළුවන්. මෙතනදී මේ හදිසි ගෙනාවු වීඩියෝ එකක් හින්දා මම ෆෝම් එක පුරවන හැටි හැමෝම දන්නවා. ඉතින් දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න ෆෝම් කියලා හරි. මම ෆෝම් එක හරියට පුරවන විදිය වීඩියෝ එකක් දාන්නම්. ඒක හරියම සිම්පල් ස්ටෙප් ටිකක් තියෙන්නේ. මෙතන මේ vehicle login කියන එක ඔබලා ඔයාලගේ මෙතන මේ කැමති ෆෝන් නම්බර් එකක් දාන්න පුළුවන්. මොන හරි නම්බර් එකක් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේ වැඩ කරන නම්බර් එකක් දාන්න. ඊට පස්සේ OTP එකක් එනවා. අන්න එහෙම තමයි පුරවගෙන තියෙන්නේ. මම හදිසි ගෙනාපු වීඩියෝ එකක් ඉඳලා මෙහෙම දැම්මේ. මම ඊළඟට වීඩියෝ එකෙන් දාන්නම් කොහොමද ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි කොපීස් එතකොට වාහනේ අංක චැසි අංක ඔක්කොම ඇතුළත් කරලා කොහොමද ෆෝම් එක පුරවන්නේ කියලා. එහෙනම් පල්ලෙහෙන් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඊළඟ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉක්මනට suggest වෙයි. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.